ආයුබෝවන් හරිම විද වෙතින් දෙසැම්බර් මාසේ 5 වෙනිදා සිකුරාදා සඳහා අපගේ නවතම නිරීක්ෂණ තුලින් නවතම කාලගුණනාව කිය නරඹන්න ඔබගේ ඉදිරියේ ඔබගේ දවස සැලසුම් කරගන්න අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු කලාපයේත් එසේම ගිනිකොන මුහුදු කලාපයේත් සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. සන්ධ්‍යා දහවල් කාලයේ වන විට උතුරු ඊසාන නැගෙනහිර එසේම වයඹ මුහුදු කලාපවලත් දකුණු මුහුදු කලාපයේත් සුළු වශයෙන් වැසි ඇති වෙනවා. රාත්‍රී කාලයේ වන විට රාත්‍රී 8 රාත්‍රී 9 පමණ වන විට උතුරු ඊසාන එසේම වයඹ මුහුදු කලාපවලත් නැගෙනහිර මුහුදු කලාපයේත් වැසි ඇති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ සාමාන්‍ය අගයක් ලෙසට දහවල් කාලයේදී සෙල්සියස් අංශක 26ක් මුහුදු ප්‍රදේශවල සුළං වේගය වයඹ උතුර සහ නැගෙනහිර මුහුදු කලාපවලත් දකුණු මුහුදු කලාපයේත් පැයට කිලෝමීටර් 25ක පමණ සුළං ධාරා ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන්න. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදැසන කාලවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දකුණු අර්ධයේ රිය ධාවනයේදී වඩාත් සැලකිල්ලෙන් යුතුව මෙම සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල රිය ධාවනය කරන්න. සබරගම පළාත, මධ්‍යම පළාත, ඌව පළාත, උතුරු මැද පළාතේ දකුණු කොටස්, දකුණු පළාත, බස්නාහිර පළාත යන පළාත්වල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය, යාපනය වැනි ප්‍රදේශවල වෙරළාශිත ප්‍රදේශවල සුළු වශයෙන් වැසි කිහිපයක් තැනින් තැන පමණක් ඇති වෙනවා. දහවල් කාලය වනට දහවල් 1, 2 සන්ධ්‍යා 3 පමණ වන විට බස්නාහිර, සබරගම, දකුණු යන පළාත්වල බොහෝ ස්ථානයක තරමක තද වැසි කිහිපයක් ඇති වෙනවා. එසේම අම්පාර, වයඹ පළාත, එසේම මධ්‍යම පළාතේ තැනින් තැන සුළු වශයෙන් වැසි, තැනින් තැන තරමක තද වැසිත් ඇති වෙනවා. උතුරු මැද නැගෙනහිර පළාත්වල සහ ඌව පළාතේ තැනින් තැන සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5-6 පමණ වන විට සමස්ත ශ්‍රී ලංකාව අහස වලාකුළින් බරවනවා. තැනින් තැන සුළු වැසි, තැනින් තැන තරමක තද වැසි සහ තැනින් තැන ඊටම තදින් වැසි කිහිපයක් ඇති වෙනවා. තද වැසි ඇති වෙනවා යාපනය, වැලිඔය, එසේම වයඹ පළාතේ බොහෝ කොටස්, බස්නාහිර පළාතේ බොහෝ කොටස් සහ එසේම කතරගම, යාල වැනි ප්‍රදේශවල. රාත්‍රී කාලයේ වන රාත්‍රී 8-9 පමණ වන විට ත්‍රිකුණාමලය, වැලිඔය, උතුරු මැද පළාතේ පොළොන්නරුව වැනි ප්‍රදේශවල වැසි ඇති වෙනවා. උෂ්ණත්වය වන්නේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ දහවල් කාලයේදී දහවල් 1, 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 25ක් වැඩි උෂ්ණත්වය ඇතිවන්නේ. යාපනයේ ප්‍රදේශයේ සෙල්සියස් අංශක 28ක් ලෙසට ශ්‍රී ලංකාව හරහා හමායන සුළං ධාරාව පැයට කිලෝමීටර 15ක සාමාන්‍ය අගයකින් පවතිනවා. යාපනයේ ත්‍රිකුණාමලය, එසේම මන්නාරම වැනි ප්‍රදේශවලත්, හම්බන්තොට, මාතර වැනි ප්‍රදේශවලත්, වෙරළාශිත ප්‍රදේශවල පැයට කිලෝමීටර 25ක පමණ සාමාන්‍ය අගයෙන් සුළං ධාරා ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න. එසේනම් එයයි නවතම තත්වයෙන් කාලගුණ අනාවැකිය. නැවතත් හමුවෙමු හරිම වේද ශ්‍රී ලංකාවේ සාර්ථකම සහ ජනප්‍රියම කාලගුණ අනාවැකි මූලාශ්‍රයෙන් සියලුම දෙනාට සෝදායි දිනයක් වේවා.